Hi lamai, ada quick video එකක්. අද මම මගේ කොන කපන්න යන්නේ. Oh, I'm so excited. And then little bit of බයක් I have. ඒ මොකද මම මගේ කොන කපන්න යන්නේ තනියම. ඉතින් guys, අද මම කපන්න යන්නේ. Oh my god, so much hair. Anyway, ඉතින් මම අද කපන්න යන්නේ guys modern මාලට් එකක් වගේ එකක් මම දන්නේ ඇත්තට මේකේ නම මොකක්ද කියලා මේ දෙපැත්තෙන් අඩු කරලා මේ මිහින්ද බෑක් සයිඩ් එක ඕකේ කරගෙන ගන්න එක තමයි මම අද කරන්න යන්නේ. ඉතින් ළමයි මං ගාව තියෙනවා trimmer එකක්. ඒකෙදි මම ගොඩක් use කරන්නේ mile කපන්න. You know I'm so much hairy. So much testosterone. ඉතින් මං ගාව තියෙන එක guard set එක සහ mirror set එකක් තියෙනවා. සහ පනාවල් අරන් මනන් සේරම ටිකක් තියෙනවා. සහ මං ගාව තියෙනවා සීසා එකක්. සීසර් නෙවෙයි බං ඕක සීසර්. ඈ? සීසර් බං සීසර්. මම දන්නවා. ඒ වුණත් මං ගොඩේ පොස්නේ. එතකොට සීසා. හරි ඉතින් ළමයි අපි දැන් මේක වෙජ් කරගමු. ඉතින් මම මේක වෙජ් කරගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ප්‍රේ එක. ඉතින් මම දැන් මේක ඔලුව වටේටම ගහන්නයි යන්නේ. Oh my god, I'm so wet right now and I'm so sexy. Girl, don't be irritated, okay? I know you're a little bit irritated of me, but because I'm beautiful, girl, confidence is the key. Period. ඔයා කළු කැත හැලි වැඳරි කෑල්ලක් වුණත් ඔයාට confidence තියෙනවා නම් ඔයා beautiful. ඔබේ ආත්මය උඹ පාවලා දෙනවද? නිවුසනේ පාවලා දෙන්න ආත්මය. උඹලා දානවා මේක් ප්‍රොෆයිල් වලින් ඇවිල්ලා ගුම් පොන්නේ ආත්මය පාවලා දෙන ගුම් කෑ. මෙයා මේ views ගන්න කියලා. හරි ඉතින් guys අපි කපන්න ගත්තා පළවෙනි කැපිල්ල කැපුවා. හරි ඉතින් guys අපි පළවෙනි කැපිල්ල කපන්න ගත්තා. මං ගාඩ් 4 එකෙන් තියෙන ඒ කියන්නේ 12 mm වලින්. තක තියාගන්න හැමතිස්සෙම මේ කොන්න කපද්දි මේ මෙහෙම තමයි කරන්නේ. එහෙම කරාම නිකන් අර ෆේඩ් එකක් වගේ එකක් එනවා ලස්සනයි. එතකොට නිකන් අර ගොබ්බ විදියට කැපෙන්නේ නෑලු. හොඳට ඇදහන්. උදේ ඇදහන් කියන්නේ මෙතනින් කැපුණොත් ඉවරයි. නෑ බෑ දාංගු. ඔයාලට මේ මිරස් වලින් ඔයාලට මේ බැක් එක කපා ගන්න ඕන වුණාම මිරස් දෙකක් ඕන වෙනවා. හරිද? මේ එක මිර එකක් තියෙනවා මෙතන අනිත් මිර එක තියෙනවා මෙතන. මේකෙන් මේක බලාගෙන කපන්නේ තමයි එහෙම තමයි කරන්නේ. හරි ඉතින් ළමයි දැන් තියෙන අපිට තුන්වෙනි කට්ටට ගිහිල්ලා පොඩ්ඩක් මේක නිකන් ෆේඩ් එක වගේන මම මේක සුදු කරන්න යන්නේ නැහැ. පොඩි ලල් එකක් තමයි දෙන්නේ ඇත්තටම. දැන් තියෙන ළමයි දෙකේ කට දැන් මම මේක ඔයාලා හැමතිස්සෙම ඉවසීමකින් යුතුව චුට්ට තමයි මේක කපන්න ඕනේ. නැත්තම් මේ ගොම්බෙටි හරක් කාලා වගේ නිකන් මේ ලයින් එක තමයි ගන්න වෙන්නේ. දැන් බලන්න මම ඉවසීමකින් යුතුව කපනවා. කොයි වෙලාවක හැමිනිද දන්නේ නැහැ ඒ වුණාට. දැන් තියෙන්නේ 3 mm. ඒ කියන්නේ අපේ පළවෙනි ගාඩ් එක. නෝට් එකෙන් නම් ගහන්නේ නැහැ. අහන්නත් එපා නෝට් එකෙන් ගහන්නේ. හරි guys අපි මේ පැත්ත කපලා ඉවරයි. දැන් ඉතින් තියෙන අනිත් පැත්ත ඔයාලට පේනවා ඇති මම චුට්ටක් කැපුවා. මම හිතුවට වඩා නෑ බෑ හොඳට ආවා මචං. හරි අපි දැන් බලමු මේ පැත්ත. මේ පැත්ත තමයි පොඩ්ඩක් හිමු නෑ. මේ පැත්ත දකුණේ හින්දා අවුලක් නෑ. බලමු අපි කපලා. දැන් අපි කැපුවා. මේ පැත්ත ලස්සනට කැපුවා. දැන් මේ පැත්ත තමයි මේ එක දෙක චුට්ටක් මාරු වුණා බා. පොඩ්ඩක් මචං මේක මේ පොඩි ජිරිබිරිස්සයක් වුණා. ඒක පොඩ්ඩක් චාටර් වෙලා ගියා. මේක මචං මෙහිමවත් කරලා පීන් නැති වෙන්න හදා. එහෙම කරත් බං අර මේ නෑබිලි කට්ටයක් ගාලා වගේ බා. තනියම නම් කපන්න යන්න එපා බං. කොන්නේ මේ කාලේ මේ සල්ලි දීලා බබල්ලාව කපා ගනින්න බා. දැන් කොහොම හරි මේ දැන් උණ දේ වුණා. දැන් අපි අවුට්ලයින් එක කොහොම හරි පරිස්සමෙන් ගහමු. ඒකත් දන්නේ නැහැ මචං. ලයි ලස්සනට එනවද? මට මෙලෝදියක් පේන්නේ. අපි දැන් මේක වොෂ් එකක් දාලා මොකද්ද දැන් ලුක් එක කියලා බලමු. තමා මගේ
ෆයිනල් අවුට්පුට් එක කිසිම හයා ප්‍රඩක්් එකක් යස් කරන්නේ නැතුව එක තමා ලුක් එක මං මචන් මේක උඩින් මේ කතුරෙන් කපල පොඩිපොඩි හැඩ වැඩටියක් දාන්ඩ හිටියා හැබැයි මචන් අර මේ පැත්තවුණු ඉද්දියෙන් පොඩ්ඩක් නිකම් වැඩේ බොක වෙලා බයක්කාව මොකද මට තවටික දවසින් පුඩි වෙඩින්න ඇත්තේ නමචන් එකන මට මනවල්ලට ලස්සන් දෙන්න ඕන කොඩ කපන වැඩේ මචන් ඇතරම හරි අමාරු බුරගන්න ඔන්න ම මුලිම කපමින් දන්න මේ හිතෙන්නේ පිටි පස්සේම කපන හරිමමාරු මචන් අර කන්නඩ දෙක බලද්දික දිහ බලාගෙන කපන්නද්දී අත යන්න කොහෙටික හිතාගන්න බෑ මෙහිත කරපුවා මෙහි යන හරිම අමාරු මචයක සහ මම මේ වැඩි 100% තනියමද කරේ නෑ මචන් බුරුගයන්ට ඔන්නෑන ම පුඩ්ඩමට යාලුවන්ගේ උදව තිබ මේ ලයින් ගන්නඩ අර කලිප්ස් ගන්නයි පොඩි උදව තිබ නැතුවන මේ මං කැපවා මේ දොදාසිජය මචන් බුරුවටනියම මේ තනියම කොන්න කවන්නන්න ඔන්න මේ සල්දීල බාර් කෙනෙක් ලව කොන්න කපා ගනිල්ලා